අක්කි මම ඔයා ගැන නම් දන්නේ නැහැ. මම ඔයාව TikTok එකෙන් තමයි කලින්ම දැක්කේ. මම ඔයාගේ කස්ටමර් කෙනෙකුත් නෙමෙයි. හැබැයි අක්කි මම දන්නේ නැහැ ලංකාවේ මම දැකපු හොඳම කෙනා ඔයා වෙන්නේ නැති. මොකද අක්කි ගොඩක් අය බිස්නස් කරනවා ඔය වගේ මේ බියුටි දේවල්. ඒ වුණාට අක්කි ඔය කැප්සියුල් වගේ දේවල්. ඒ වුණාට අක්කි මොනවා හරි දෙයක් අපි ලංකාවේ කෙනෙකුන් අහුවට එහෙම විවෘතව උත්තර දෙන්නේ නැහැ. අක්කි ඉන්බොක්ස් ඇවිල්ලා එහෙම එයාලා එන්න ඉන්බොක්ස් කියනවා. ඒ වුණාට එයාලගේ බඩු ගන්න ඕනේ. අපි දෙයක් ඇහුවාම එයාලා අපිට උත්තර දෙන්න. නමුත් අක්කි මම ඔයාගේ කස්ටමර් කෙනෙකුත් නෙමෙයි. නමුත් ඔයා මගේ මැසේජ් එක දාපු ගමන් අක්කි සීන් කරලා මට රිප්ලයි කරා. මම දන්නේ අක්කි එකෙන්ම එක්ස්පර්ට් ඔයා නම් ඔයාගේ හිත මාර පිටියට හොඳයි අක්කි. මම දන්නේ නැහැ මම ඔයාට ගොඩාක් ආදරෙයි අක්කි. ඔය මම දන්නේ අපේ ලංකාවේ ගොඩක් අය ඉන්නවා. ඔහොම නෑ මනුස්සකම උත්තරන්න තියෙනවා අක්කි. ඔයා ළඟ නම් ඇත්තමයි. සාමාන්‍ය දැන් ඔයාගේ කස්ටමර් කෙනෙකුත් නෙමෙයිනේ මම අහන දේවල්ට උත්තර දෙන්න නේද? නමුත් ඔයාගේ මනුස්සකම උතුරන්න තියෙනවා අක්කි. ඇත්තම එකෙන්ම එක්ස්පර්ට් අක්කි ලංකාවේ. මම දන්නේ මම ලංකාවට ආව ගමන් ඔයාගෙන් තමයි අක්කි බඩු ඕඩර් කරන්නේ. මේ මම දැන්ට ඉන්නේ ලංකාවේ නෙමෙයි පිට රට ඉන්නේ. ඒක නිසා අක්කි ඔයාලා වගේ අයට තමයි උතුරන්නම හරියන්න ඕනි අක්කි. ඇත්තමයි. මනුස්සකම උතුරන්න තියෙනවා ඔයා ළඟ. මම ඔයාට ගොඩක් ආදරේ අක්කි. ගොඩක් තෑන්ක්ස් අක්කි. ඔයාගේ මනුස්සකම නම් එකෙන්ම රෙස්පෙක්ට් අක්කි.